අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අද අපි කතා කරන්න යන්නේ සතුටින් ජීවත් වෙන රහස. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා අපිට සතුට ලැබෙන්න, අපි සතුටින් ඉන්න. නමුත් බොහෝ වෙලාවට අපි සොයන ඒ සතුට, ඒ තැන, අපි සතුට සොයන තැන වැරදි. මට වැඩි සල්ලි තිබ්බනම් මං සතුටින්. මට ලස්සන කාර් එකක් තිබ්බනම් මම සතුටින්. නමුත් ඒ නියම සතුට නෙවෙයි. සතුට කියන්නේ අල්ලාහ් වෙත සිත සම්බන්ධ වීමක්. ඔබේ සිත අල්ලාහ් වෙත ළඟ තියෙන විට ඔබට ලැබෙන ඒ සාමය, ඒ තැන තමයි නියම සතුට. අල්ලා අපට කොච්චර ආදරේද කියලා අපි හිතලා බලලා තියෙනවද? අපේ අම්මට වඩා ගුණාත්මක 70 ගුණයකට වඩා අල්ලා අපිට ආදරේ. අපි වැරදි කරලත් ඔහු අපට සමාව දෙනවා. ඒක නම් පුදුම ආදරයක්. අපේ කඳුළු වැටුනොත් ඔහු ඒ කඳුළු වලට අපිට උත්තර දෙනවා. අපි තනි වුණොත් ඔහු අපේ ළඟින්ම ඉන්නවා. එහෙම ආදරයක් ලැබෙන විට අපිට බිය නැහැ, දුක නැහැ. අපිට සතුටින් ඉන්න පුළුවන්. කාලයකට අපිට දුකක් දැනෙනවා. අපි හිතනවා ඒ මට නරක දෙයක්. නමුත් අල්ලා දන්නවා ඒ ඔබට හොඳ දෙයක් කියලා. ඔබට අබිමි වුණොත් අල්ලා වෙනස් දෙයක් දීලා පුරවලා දෙයි. ඒ නිසා මට මේ එයි කියලා හිතන්න එපා. අල්ලා දන්නවා මට හොඳ දේ මොකද්ද කියලා හිතන්න. ඔබ කෙනෙකුට සිනාසන විට ඔහුගේ සිත සතුටින් පිරෙනවා. ඔබ උදව් කරන විට අල්ලා ඔබට උදව් කරනවා. ඒ නිසා හැමෝටම ආදරය කරන්න, හොඳින් කතා කරන්න, ලස්සන වචන පාවිච්චි කරන්න. මම නිතරම කියනවා වගේ වචනවලට පණ තියෙනවා. අල්ලාට ඒවා ඊටාම ප්‍රීතිදායක ක්‍රියාවන්. අපි බොහෝ වෙලාවට මට මුකුත් නෑ කියලා හිතෙනවා. නමුත් බලන්න, ඔබට පවුලක් තියෙනවා, සෞඛ්‍යය තියෙනවා, අතක් එසක් හදවතක් තියෙනවා. ඒවට අල්හම්දුලිල්ලා කියන්න. අල්ලාහ් කුර්ආන් එකේ කියනවා, ඔබ ස්තුති කරන්නේ නම් මම ඔබට තවත් දෙන්නම්. ඔබ ස්තුති කරේ නම් මම ඔබට තවත් දෙන්නම්. ඔබේ දුක, බිය, ප්‍රශ්න ඔහුට කියන්න. ඔහු සෑම වෙලාවකම අහනවා. සලාත් කරන විට සිත පිරිසුදු වෙනවා. දුආ කරන විට සිත සංසුම් වෙනවා. අල්ලාහ් සමග කතා කරන්න ඔබට හැමදේම ඔහුට කියන්න පුළුවන්. ඔහු කවදාවත් කියලා පෙන්නන්නේ නැහැ. ඔබේ හදවතේ කෝපය තියාගන්න එපා. කෙනෙකුට සමාව දෙන විට ඔබේ සිත ලැහැසි වෙනවා. අල්ලාහ් කියලා තියෙනවා, ඔබ සමාව දෙන විට මමත් ඔබට සමාව දෙනවා. ඔබ සිනාසෙන්න, ඔබ හොඳ වචන කියන්න, ඔබේ වටායට උදව් කරන්න, ආදරය කරන්න. ඔබ කෙනෙකුට සතුටක් දෙන්නේ නම් අල්ලාහ් ඔබට 10 ගුණයකින් ආපහු දෙයි. ඒ විදිහටම සතුට බෙදා දෙන්න. ඔබේ ජීවිතය පිරෙන්න ඒ ආලෝකය, ඒ සතුට ලබා ගන්න. සතුට කියන්නේ පිටත නැහැ. ඒක තියෙන්නේ ඔබේ හදවත තුල. ඔබේ සිත අල්ලාහ් වෙත ළඟ තියාගන්න. ඔහු ඔබට ආදරය කරනවා, ගොඩාක් ආදරය කරනවා. ඒ ආදරය තේරුම් ගන්නකොට ඔබේ හදවත පිරෙනවා සාමයෙන්. ඔබේ ජීවිතය පිරෙනවා සතුටින්. අල්ලාහ් ඔබ සෙමට සතුට සංසුම් බව සහ ආශිර්වාද පිරු දිවියක් ලබා දෙයි. ජසාකුමුල්ලාහ් හයිරන්.